යාළුවනේ අද අපි 6 ශ්‍රේණියේ ඉතිහාසය පාස් පේපර් එකක් සාකච්ඡා කරමු. එතකොට ඒක ඔයාලට වාර විභාගෙට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයිනේ. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළමු වාර පරීක්ෂණය 2017 එක තමයි අපි අද කරන්න යන්නේ. එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නය. මහා විහාරවාසී මහානාම හිමියන් විසින් රචනා කළ සාහිත්‍ය මූලාශ්‍රය කුමක්ද? ඔයගොල්ලන්ට පේනවා උත්තර දාලා තියෙනවා. මහා වංශය, දීප වංශය, ථූප වංශය, බෝධි වංශය කියලා. මම කලින් වීඩියෝ එකක ඔයගොල්ලන්ට කියලා තියෙනවා මහා නාම හිමි කියලා කිව්වොත් ඒකට ගැලපෙන්නම ඔයාලට මතක තියාගන්න පුළුවන් මහා වංශය කියන මෙන්න මේ උත්තරය. ඔයගලන්ට පුළුවන් මේක සටහන් කරගන්න. හොඳයි දැන් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමුකෝ. මුස්ලිම් වරුන් තමන්ගේ ආගමික උත්සව පැවැත්වීමේදී කාලය මැන ගැනීමට බාධා කරන වර්ෂ ක්‍රමය. ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය. ක්‍රිස්තු පූර්ව කියලා කියන්නේ ක්‍රිස්තු වහන්සේගේ උත්පත්තියෙන් පෙර කාලය. බුද්ධ වර්ෂ කියන්නේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පස්සේ කාලය. එතකොට ශක වර්ෂ කියලා කියන්නේ ඉන්දියාවේ හිටපු ගෞතමීපුත්‍ර සාතකර්ණී රජු ශකවරුන් ගෙන් ජයග්‍රහණය කළ ඒක සමරන් පාවිච්චි කරපු වර්ෂ. එතකොට පිළිතුර වෙන්නේ හිජ්රි වර්ෂ. මතක තියාගන්න. හිජ්රි කියන වර්ෂය මතක තියාගන්න. මුස්ලිම් වරුන්ට හිජ්රි කියලා මතක තියාගන්න මල්ලේසිරි. හිජ්රි වර්ෂය තමයි උත්තරේ. ඔයගොල්ලෝ ලකුණු කරගන්නකෝ. හරි. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නය ඔයගොල්ලන්ට පේනවා බඩ ඉරිඟු මුල්වරට වගා කළ රට ලෙස සැලකෙන්නේ කියලා. උත්තරක් තියෙනවා. අපිට එක ප්‍රශ්නයක් මගේ අල්ල තියෙනවා. දැන් ඒක අපි බලමු. තුන්වෙනි ප්‍රශ්නෙට තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2017 බුද්ධ වර්ෂ වලින් කුමක්ද කියලා. මේ වෙලාවට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේකයි. දැන් ඔයාලට තියෙනවනේ මෙහෙම ඒ වර්ෂය දීලා එන්නේ ඒ වර්ෂය බුද්ධ වර්ෂ වලින් අහන්නේ. එතකොට අපි කරන්නේ මෙහෙමයි. 2017 කියන වර්ෂය ලියා ගන්න. ඊට පස්සේ ඒකට 544ක් එකතු කරනවා. එතකොට ඔයගොල්ලන්ට පිළිතුර හැටියට එන 2561 කියන එක. ඔයගොල්ලන්ට හදා බලන්න පුළුවන් මේක. වග්බන් දිනයට, වත්මන් වර්ෂයට ඔයා කැමති එක වර්ෂවලට ඔයාලට මේක හදලා බලන්න පුළුවන්. මතකයි නේද දැන් අපි කොහොමද කරන්නේ කියලා බුද්ධ වර්ෂවලට හරව ගන්න එක. ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂවලට හරව ගන්න එක අපි කරන්නේ. එකට 544ක් තමයි අපි එකතු කරගන්නේ. දැන් ඔයාලට ඒක තේරුණානේ. එතකොට උත්තරේ හැටියට අපිට ගන්න පුළුවන් 2561 ලකුණු කරගන්නක. හරි. අපි නම් ඊළඟ ප්‍රශ්නෙට යමු. බඩ ඉරිඟු වගාව මුල්වරට කළ රට ලෙස සැලකෙන්නේ. උත්තර තියෙනවා චීනය, මධ්‍යධරණී ප්‍රදේශය, මධ්‍යම මෙක්සිකෝව, ඉන්දියාව. ඔයගොල්ලෝ අහලා ඇති චීනය තේ හොයාගෙන තියෙනවා කියලා. තේ. ඒක ඒගොල්ලෝ තේ තමයි මුලින් හොයාගෙන තියෙන්නේ. එතකොට බඩ ඉරිඟු
වගාවට ඒගොල්ලෝ ප්‍රසිද්ධියක් උසුලන්නේ නැහැ චීනය. ඒක කපලා දාමු. එතකොට මධ්‍යධරණී ප්‍රදේශයත් එහෙම බඩේරින් වලට වැඩියෙන් ප්‍රසිද්ධියක් උසුලන්නේ නැහැ. ඉන්දියාවත් බැලුවම බඩේරින් වලට ප්‍රසිද්ධියක් උසුලන්නේ නැහැ. උත්තරේ හැටියට අපිට ගන්න පුළුවන් වෙන්නේ මධ්‍යම මෙක්සිකෝව. මධ්‍යම මෙක්සිකෝව තමයි අපිට පිළිතුරක් හැටියට ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ලකුණු කරගන්න. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂය වන්නේ ඔයගොල්ලෝ දන්නවා. මේක ලේසි. ක්‍රිස්තු වර්ෂ 1848 නෙවෙයි 1948 තමයි හිත යන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි කියන්නේ 1948 පෙබරවාරි 4 වෙනිදා තමයි ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කියලානේ. ඔව් උත්තරේ ක්‍රිස්තු වර්ෂ 1948. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්න අංක 6. මින්නේරි වැව ඉදි කරන ලද්දේ. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? මින්නේරි දෙවියෝ කියලා. කවුද මින්නේරි දෙවියෝ ලෙස සැලකෙන්නේ? පළමුවන පරාක්‍රම බාහු රජතුමා හැදුවේ පරාක්‍රම සමුද්‍රය නිසා එයාව ගන්න බෑ. වසම රජතුමාව ගන්න බෑ. ධාතුසේන රජතුමා කලාවේ ව්‍යාපෘතිය කරපු නිසා ධාතුසේන රජතුමාව ගන්නත් බෑ. පිළිතුර වෙන්නේ මින්නේරි දෙවියෝ හෙවත් මින්නේරි දෙවියෝ නැමැති විදුදාවලිය ලැබූ අපේ මහසෙන් රජතුමා කියන එක. මම මේක කොටස් හැටියට කරන නිසා මම ප්‍රශ්න 7කින් නැවැත්තුවා. තව ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි මේ ප්‍රශ්න ටික ඊළඟ දවසේ කරනවා. මේ ප්‍රශ්نين අද නවත්තනවා. අපි ප්‍රශ්න කියමු. පෘථිවිය මැද කොටස තවමත් දැඩි උණුසුමකින් යුක්තය. එහි උෂ්ණත්වය කොපමණද? සෙල්සියස් අංශක 100 කියන්නේ ඒ උත්තරය නෙවෙයි. ඔයාලට කියලා තියෙනවා පොතේ සාමාන්‍යයෙන් ජලය උණු වෙන ඕලන්ට කේතලේ රත් වෙන ප්‍රමාණයට වඩා 6 ගුණයක් උණුසුමකින් තමයි මේ පෘථිවිය මැද කොටස තියෙන්නේ කියලා. එතකොට දැන් මේ 100කින් නෙවෙයිනේ රත් වෙන්නේ. සෙල්සියස් අංශක 100කින් නෙවෙයි. එතකොට මේක අපිට වැරදි පිළිතුරක් හැටියට තමයි ගන්න තියෙන්නේ. 600ක් නෙවෙයි. 100කින් නෙවෙයි රත් වෙන්නේ නම් ඒකේ 6 ගුණය 600කින් නෙවෙයිනේ. 100 6 ගුණය 600 වුණත් සෙල්සියස් අංශක 100න් නෙවෙයිනේ අපිට කේතල රත් වෙන්නේ. එතකොට සෙල්සියස් අංශක 10න් තමයි මේක රත් වෙන්නේ කේතලය. එතකොට ඒකේ 6 ගුණය තමයි සෙල්සියස් අංශක 6000. එතකොට මේක තමයි උත්තරය. එහෙනම් අපි ඒක ලකුණු කරගමු. මේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසෙන් ඉතුරු ප්‍රශ්න ටික අරගෙන ඊළඟ දවසේ එන්න බලාපොරොත්තු වෙන අදට සමගන්නවා. අයිබෝවන් යාළුවනේ. ඉතිහාසය පොත හොඳට පාඩම් කරන්න. ඊළඟ ටිකට ලෑස්ති වෙන්න. මේ ප්‍රශ්න ටික නැවත නැවත කරලා ඔයාලට වැරදුනේ කොහොමද කියලා බලන්න. ඒවා ලකුණු කරගන්න. තව පාඩම් කරන්න කෙටි සටහන්. ඔයගොල්ලෝ කෙටි සටහන් දාගෙන ඔයගොල්ලෝ හොඳට පාඩම් කරගන්න. සුබ දවසක්. අයිබෝවන්.